අදාළ ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා. ගරු කතානායකතුමනි පිළිතුරු සපයීම සඳහා සති දෙකක කාලයක් ඉල්ලා සිටිනවා. ප්‍රශ්නාංක 9 ගරු චානක මාදුගඩ මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය ඇසීමට. ප්‍රශ්නාංක 10 ගරු මහාචාර්ය එල්.එම්. අබේවික්‍රම මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය ඇසීමට. මේ කාරණා සම්බන්ධයෙන් නැවත මම ඔබතුමාට අවවාද කරන්නේ මේ ලබා දීලා තියෙන්නේ. නෑ මේ පැහැදිලිවම තේරුම් ගන්න මේ පොයින්ට් 33 විස්තර නියෝග ආගන්න. චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා චමින්ද විජේසිරි ගරු කතානායකතුමා විස්තර නියෝග 28 උ යටතේ ඔබතුමා ඔය මයික් එක අරගෙන අපිට බයින්න අපට අප්‍රසාදය කතා කරන්න ඉඩ ගන්න එපා. ඔබතුමාගේ පොයින්ට් එක කරුණා කරලා මේ පොතේ තියෙන දේ ඔබතුමා බෑරව කටයුතු කිරීම තමයි අපේ අයිතිය තියෙන්නේ. හැබැයි ඔබතුමා මයික් එක අරගෙන අපිට මඩ ගහන විදිහට කතා මේ කතානායකතුමා 33 කතානායකතුමා මේ ස්ථාවර නියෝගවල පැහැදිලිව තිබෙනවා වාචික පිළිතුරකින් පැන නගින යම් කාරණයක් වඩාත් පැහැදිලි කර ගැනීමේ කාර්ය සඳහා පමණක් විමසන්න කියලා. ඔව්. අතුරු ප්‍රශ්නයකින් පැන නගින එක. ඉතින් අහගන්න. ගරු මන්ත්‍රීතුමා අහගන්න. දෙන්න කතානායකතුමා. එතුමා පළවෙනි ප්‍රශ්නෙත් අතුරු ප්‍රශ්නය ඇහුවා, දෙවෙනි අතුරු ප්‍රශ්නෙත් ඇහුවා. 33 එක යටතේ 32 ස්ථාවර නියෝගයට අහගන්න. සපයනු ලබන එවැනි යම් පිළිතුරක් සම්බන්ධයෙන් යම් මන්ත්‍රීවරු විසින් අතුරු ප්‍රශ්න දෙකකට නොවැඩි සංඛ්‍යාවක් අසිර බෙදී. ඔබතුමා ප්‍රශ්න දෙකක් ඇහුවනේ. නෑ ප්‍රශ්න දෙකක් ඇහුවා. නෑ මොනවද ඔබතුමාලා මේ කතා කරන්නේ? ගායන්ත කරුණාරත්න මන්ත්‍රීතුමා මේ ඔබතුමාගේ මේ විපක්ෂයේ කණ්ඩායම ඉඳ ගන්න කියන කරුණාරත්න මේ කීන්නේ අහන්නේ නෑනේ. මේ ඔබතුමා ප්‍රශ්න දෙකක් ඇහුවද? පළවෙනි ප්‍රශ්නයෙන් නෑ. ගරු සභානායකතුමා ගරු කතානායකතුමනි හරි ගරු කතානායකතුමනි මම විපක්ෂ සංවිධායකතුමාට කියනවා ඒ 33 එකේ මන්ත්‍රීතුමා මතු කරන එකට පස්සේ තියෙන එක කියවන්න කියලා සම්පූර්ණයෙන්. හරි ඔබතුමා කියවන්නකෝ. නෑ ඔබතුමා ගරු ගායන්ත කරුණාරත්න මන්ත්‍රීතුමා ඔබතුමා කියවන්නකෝ මන්ත්‍රීතුමා. ගායන්ත කරුණාරත්න මන්ත්‍රීතුමා කතානායකතුමා කතානායකතුමා වාචික පිළිතුරකින් පැන නගින යම් කාරණයක් වඩාත් පැහැදිලි කර ගැනීමේ කාර්ය සඳහා පමණක් විමසන්න පුළුවන්. ඉතින් ප්‍රශ්න දෙකක් ඇහුවනේ. ගරු සභානායකතුමා නෑ මම සම්පූර්ණයෙන්ම විපක්ෂ සංවිධායකතුමා මම ඔබතුමාට එක කිව්වේ ඊට වඩා ශිෂ්‍ය සම්පන්න වෙයි කියලා හිතලා මම මේක සම්පූර්ණයෙන් කියන්න ස්කෑනින් වල තියෙන විදිය 32 ස්ථාවර නියෝග යටතේ සපයනු ලබන එවැනි යම් පිළිතුරක් සම්බන්ධයෙන් යම් මන්ත්‍රීවරයෙකු විසින් අතුරු ප්‍රශ්න දෙකකට නොවැඩි අසංඛ්‍යාවක් අසනු ලැබිය හැකියි. ඔව් එසේ වුවද එම අතුරු ප්‍රශ්න මගින් මුල් ප්‍රශ්නයෙහි ඇතුළත් නොවන කාරණා මතු කරනු නොලැබිය යුතු අතර වාචික පිළිතුරකින් පැන නගින යම් කාරණයක් වඩාත් පැහැදිලි කර ගැනීමේ කාර්ය සඳහා පමණක් විමසනු ලැබිය යුත්තේය. ඒක අරකට සම්බන්ධයි. ඔය අහන ප්‍රශ්න දෙක මේගොල්ලන්ට පහවසර රචනා කියලා දෙන්න ඕන. පහවසර රචනා ගරු කතානායකතුමනි පහවසර රචනාව දෙන්න ඕන. 6 වසර මොඩියුල් වලට කලින් මේකට පහවසර මම ඊට පස්සේ කියවන්නම් ඊළඟට මොකක්ද තියෙන්නේ. ඊළඟට අහන්න. එසේම තවදුරටත් ගරු කතානායක කවර හෝ අතුරු ප්‍රශ්නයක් මගින් ඇසීමට ඇති ඉඩකඩ පිළිබඳ
රීති උල්ලංඝනය වේයයි කතානායකවරයාගේ මතය වන්නේ නම් එම අතුරු ප්‍රශ්න අසනු ලැබීමට කතානායකවරයා විසින් ඉඩ දෙනු නොලැබිය යුත්තේ. ගරු ගායන්ත කරුණාතුමා මේගොල්ලෝ යවන්න පහවසරට මේක පහවසරට යවන්න ඕන. ගරු මන්ත්‍රීතුමා ගරු ගායන්ත කරුණාතුමා මේගොල්ලෝ 6 ශ්‍රේණියට විරුද්ධ වුණේ ඒකයි. අරු කතානායකතුමනි මේගොල්ලෝ 6 ශ්‍රේණියට විරුද්ධ වුණේ මේගොල්ලෝ පහවසර රචනාලියට දන්නේ නැහැ. මේගොල්ලෝ පහවසර රචනාලියට දන්නේ නැහැ. මේගොල්ලෝ පහවසර රචනාලියට දන්නේ නැහැ. මේ අයියෝ මොනවාද අප්පා මොනවාද මේ දෙවෙනි මොනවාද වටේ ගරු දෙවෙනි වටේ ගරු වෛද්‍ය කාවින්ද ඒෂාන් ජයවර්ධන මහතා වෙළඳ වාණිජ ආහාර සුරක්ෂා සහ සම්පකාර සංවර්ධන අමාත්‍යතුමා ඇසීමට ගරු ගායත කරුණාතුමා මන්ත්‍රීතුමා ගරු විපක්ෂ නායකතුමාට අවස්ථාවක් දෙන්න. විපක්ෂ නායකතුමා. ගරු විපක්ෂ නායකතුමා පොඩ ඉන්නේ සුදීව. ගරු මන්ත්‍රීතුමා වාඩි වෙන්න ඔබතුමා ගරු විපක්ෂ නායකතුමා විපක්ෂ නායකතුමා ඔබතුමා කතා කරන්න දැන් ඔබතුමාට මයික් එක දීලා තියෙන්නේ. මයික් එක වගේම ස්ක්‍රීන් එකත් දාන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. ස්ක්‍රීන් එකක් දීලා තියෙනවා. ගරු කතානායකතුමනි විශේෂයෙන්ම ඔබතුමා ස්ථාවර නියෝග බලන්න යම් කිසි මන්ත්‍රීවරයෙක් තවත් මන්ත්‍රීවරයෙකුට අයුතු ආකාරයට if you are imputing certain things ඒ කියන්නේ අයුතු ආකාරයට ඒ මන්ත්‍රීවරුන්ට ඒ අපහාස කරන එක ස්ටෑන්ඩින් ඕඩර්ස් වල ඉතාමත්ම පැහැදිලිව සඳහන් වෙලා තිබෙනවා. එහෙම අයුතු ආකාරයට ඔබතුමා පොයින්ට් එක මට කතා කරන්න ඉඩ දෙන්න ගරු මන්ත්‍රීතුමා මේක විවාදයක් කරගන්න ඉඩ දෙන්න ගරු කතානායකතුමා. ඔබතුමා කියන්නේ ඔබතුමා ගරු සභානායකතුමාට බොහෝම නෑ මේ පැත්තට ඇතිතරම් විපක්ෂයට ඇතිතරම් අවස්ථා ලබා මම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා මට මම මේ කතා කරන්නේ ස්ටෑන්ඩින් ඕඩර්ස් අනුව. ඔබතුමා කියන්නේ පොයින්ට් එක මේ පොඩක් පැහැදිලි කරන්න ගරු කතානායකතුමාට. විපක්ෂ නායකයෙක් බැරි නම් මොකද්ද? ගරු කතානායකතුමා මේ ස්ටෑන්ඩින් ඕඩර් අනුව විතරයි වැඩ කරන්නේ. මන්ත්‍රීවරයෙක් තමන්ගේ අදහස් ඉදිරිපත් කරනකොට අනවශ්‍ය විදියට අයුතු විදියට මන්ත්‍රීවරුන්ට ඉන්ටෙන්ෂන්ස් ඉම්පියුට් කරන්නට බෑ. ඒක ස්ථාවර නියෝගවල තිබෙනවා. පැහැදිලි. ගරු සභානායකතුමා එතුමාගේ අදහස් ඉදිරිපත් කිරීමේදී අපේ ගරු මන්ත්‍රීතුමන්ලාට කිව්වා පහවෙනි ශ්‍රේණියවත් ඉගෙනගෙන නැහැයි කියන කතාව. මම පැහැදිලිව කියන්න කැමති පහවෙනි ශ්‍රේණිය කෙසේ වෙතත් 6 ශ්‍රේණියේ අසභ්‍යකරණයට මේ රජය වගකිව යුතුයි කියන කාරණාව. ගරු මන්ත්‍රීතුමා දෙවෙනි වටේට පරිවර්තන ප්‍රශ්නේ ගරු ගායන්ත කරුණාතුමා මන්ත්‍රීතුමා දෙවෙනි වටේ හරි. දෙවෙනි වටේ හරි පොඩ නිශ්ශබ්ද කරලා දෙන්න. ඔබතුමා කියන්නේ ගරු කතානායකතුමනි අතුරු ප්‍රශ්න ගරු මන්ත්‍රීතුමා දැන් ඔබතුමා මම දැන් ඔබ මගේ අදහස දැන් දුන්නාට පස්සේ ඔබතුමා වාඩි වෙන්න ඕන. මේ සභාව පවත්වන්න ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ අතුරු ප්‍රශ්න යන්න. පොයින්ට් ඔෆ් ඕඩර් එකේ තමයි දැන් එතුමාට මම පැහැදිලි කරලා දුන්නොත් තවත් අහන්නේ මොකද්ද මේ? ඔබතුමා 31 එක. ඔබතුමා පොයින්ට් එක කියන්නේ මොකද්ද පොයින්ට් එක? බොහොම ස්තුතියි කතානායකතුමා. දැන් මේකේ තියෙන්නේ පිළිතුර දුන්නාට පස්සේ පිළිතුරෙන් නැගෙන කාරණය පිළිතුර දෙන්නේ ගරු ඇමතිතුමා. ඒතකොට පිළිතුරෙන් නැගෙන කාරණය පැහැදිලි කර ගැනීමේ ප්‍රශ්නේ අසනු ලබන මන්ත්‍රීවරයාට අයිතිය. මේක දිගින් දිගටම කරා එතුමාලා විපක්ෂයේ ඉද්දී ගරු මන්ත්‍රීතුමා මේක ප්‍රශ්න දෙකක් විතර හරුණාතුමා ඔබතුමා මේ තනිකර මේ නොමගේ විමක් කරන්නේ මොනවා කියනවද මන් දන්නේ නැහැ. ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ අතුරු ප්‍රශ්න යන්නේ. කියවන්නකෝ ගෙදර ගිහිල්ලා. මෙලෝදයක් තේරෙන්නේ නැහැ. ගරු මන්ත්‍රීතුමා ඔබතුමා අතුරු ප්‍රශ්න යන්නේ. මට තේරෙන්නේ කියවන්න. ඔබතුමා මේ තල මම වැඩි යමක් කියන්නේ ගරු මන්ත්‍රීතුමා ඔබතුමා අතුරු ප්‍රශ්නය.